වෙල්කම් ටු සචීමා ඩයරීස්. ඉතින් කාලෙකට පස්සේ අලුත් වීඩියෝ එකක් අරන් එන්න හිතුවා. අලුත් කිව්වට මේ වීඩියෝ එක අපි 2023 විතර කැප්චර් කරගත්ත වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එකේ තියමා නෑ. මොකද මම මේ වීඩියෝ එක කැප්චර් කරගත්තේ මගේ ඔෆිෂියල් විසිට් එකකට ඉන්දියාවල පංජාබ් ස්ටේට් එකට ගිය වෙලාවක. මේ ගමනට අපිට ටිකට්ස් බුක් කරලා තිබ්බේ ඉන්දියාවල ඉන්ඩිගෝ එයාර්ලයින් එකේ. ඉතින් මේකෙදී අපිට මුලින්ම යන්න තිබ්බේ ඉන්දියාවල චෙන්නයි වලට. ඉතින් අපිට යන්න තිබ්බා තවත් ෆ්ලයිට් එක චෙන්නයි ඉඳන් පංජාබ් වල කැපිටල් සිටි එක වන චණ්ඩිගා වලට. ටේක් ඕෆ් එකෙන් පස්සේ චෙන්නයි සිටි එකේ ලස්සන උඩ ඉඳන් අපි දැක්කේ මේ විදිහට. මේ තමයි අපේ ෆ්ලයිට් එකේ මීල් එක. චිකන් සෑන්ඩ්විච් එකකුයි ඔරෙන්ජ් ජූස් එකකුයි. ඉතින් ඔයගොල්ලෝ ගොඩක් අය දන්නා වගේ ඉන්ඩිගෝ කියලා කියන්නේ බජට් එයාර්ලයින් එකක්. ඉතින් මේ බජට් එයාර්ලයින්ස් වල ගොඩක් වෙලාවට මීල්ස් ඉන්ක්ලූඩ් වෙන්නේ නැහැ. මේ වගේ පොඩි මීල් එකක් වුණත් අපි ගන්න ඕනේ පේමන්ට් එකක් කරලා. මේ ඔයගොල්ලෝ දකින්නේ චණ්ඩිගා වලට අපි ලං වෙද්දී චණ්ඩිගා සිටි එක උඩින් ඉඳන් අපි දැක්ක විදිහ. පංජාබ් ස්ටේට් එකේ කැපිටල් සිටි එක චණ්ඩිගා ලංකාවේ අපි අතර එච්චර ජනප්‍රිය සිටි එකක් නොවුනත් මම දැන් මේ පෙන්නන පංජාබ් සිටි එක නම් ලංකාවේ ගොඩක් අය දන්නවා. ඒකට හේතුව තමයි IPL. ඔයා IPL ෆෑන් කෙනෙක් නම් පංජාබ් කිංස් කියන කණ්ඩායම ඔයා අනිවාර්යෙන් දන්නවා. ඉතින් ප්‍රීතිසින්තට අයිති මේ පංජාබ් කිංස් ක්‍රිකට් කණ්ඩායමේ හෝම් ග්‍රවුන්ඩ් එක තියෙන මොහාලි සිටි එක. ඒ කියන්නේ මොහාලි ග්‍රවුන්ඩ් එක තියෙන මොහාලි සිටි එක තමයි මේ දැන් මම පාස් කරගෙන යන්නේ. මම මේ වීඩියෝ එකේ මුලින් කිව්වා වගේ මම පංජාබ් වලට ගියේ ඔෆිෂියල් කම්පැනි විසිට් එකකට. ඉතින් අපි චණ්ඩිගා වලින් බැස්සට පස්සේ අපි ලුධියානා වලට එක්කන් යන්න මේ විදිහට ඒ කම්පැනි එකේ එම්ප්ලොයිස්ලා දෙන්නෙක් ඇවිල්ලා තිබ්බා. චණ්ඩිගා ඉඳලා මොහාලිත් පහු කරගෙන ලුධියානා පැත්තට යනකොට තමයි මම මේ විශේෂ දේ දැක්කේ. මේ තියෙන්නේ පංජාබ් වල ගඟක් කරා
සෝලර් පැනල්ස් දාලා ඒගොල්ලෝ බලශක්තිය නිපදවීමට ගන්න උත්සාහයක්. මේක ඇත්තටම ඉතාම හොඳ උත්සාහයක් විදිහට තමයි මට නම් හිතෙන්නේ. ඉතින් ලුධියානා වලට ආවට පස්සේ අපි නැවත ලැඳපු හොටෙල් රූම් එකට තමයි මම දැන් මේ ඔයගොල්ලන් එක්කගෙන යන්න හද. බලන්නකෝ මේ හොටෙල් රූම් එක කොච්චර ලස්සනද කියලා. මම පංජාබ් වලට ගිය ඔෆිෂියල් විසිට් එකකට උනත් අපිට ඉඳ තියෙන වෙලාවට පංජාබ් වල තියෙන ලස්සන තැන් මට පෙන්වන්න කම්පැනි එකේ අය අමතක කරේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ හැමෝම දන්නවා වගේ පංජාබ් කියලා කියන්නේ සික් ජාතිකයින්ට වෙන්නුණු ප්‍රාන්තයක්. ඉතින් මේ සික් ජාතිකයින්ගේ ප්‍රධාන ආගමික ස්ථානය තමයි ගෝල්ඩන් ටෙම්පල් කියලා කියන්නේ. ඉතින් මේ ගෝල්ඩන් ටෙම්පල් කියන ඒ පන්සල එහෙම නැත්නම් ආගමික ස්ථානය පිහිටලා තියෙන්නේ අම්රිත්සර් කියන නගරේ. මේ ජලන්ධර් කියන තවත් පංජාබ් නගරයක් පහු කරගෙන අපි යන්නේ අම්රිත්සර් වලට. මේ ඔයගොල්ලෝ දැන් දකින්නේ අම්රිත්සර් සිටි එකට තියෙන මේන් එන්ට්‍රන්ස් එක. ඔයා හින්දි ෆිල්ම් ලවර් කෙනෙක් නම් මේ ගෝල්ඩන් ටෙම්පල් එක හින්දි ෆිල්ම්ස් වලින් ඔයා අනිවාර්යෙන් දැකලා ඇති. එහෙම ඔයා අනිවාර්යෙන්ම දකින්න පුළුවන් ෆිල්ම් එකක් තමයි රබ් දේ බනා දී චෝදී කියලා කියන්නේ. ශාරුක් ખાන් වගේම අනුෂ්කා ශර්මා රඟපාන රබ් දේ බනා දී චෝදී ෆිල්ම් එකේ මේ ගෝල්ඩන් ටෙම්පල් එක ගොඩක් සීන්ස් වල තියෙනවා. ඉතින් මේ ගෝල්ඩන් ටෙම්පල් එක ආරම්භ කරන්න මුල් වෙලා තියෙන සික් ජාතින්ගේ ගුරුවරයෙක් වෙන ගුරු අර්ජන් කියන ගුරුවරයා. හැබැයි මේකේ ඉදිකිරීම අවසන් කරලා තියෙන්නේ ඔවුන්ගේ තවත් ගුරුවරයෙක් වෙන ගුරු රාම්දාස් කියන ගුරුවරයා ඒ 1577 දී. ගෝල්ඩන් ටෙම්පල් එකෙන් පස්සේ අපි මේ විදිහට අම්රිත්සර් නගරයේ විදි දිගේ ඇවිදින්න අමතක කරේ නැහැ.
මේ ඔයගොල්ලෝ දැන් දකින්නේ ඉන්දියාවේ සික් අධිරාජ්‍ය නිර්මාතෘ රංජිත් සිංගේ ලියුමක්. අපි මේ ඊළඟට ගිය ජලින්වාලා බාග් කියන තැන නම් ඉන්දියාවේ අමිහිරි අතීත මතක සටහන් තියෙන තැන. ඒකට හේතුව තමයි ඉන්දියාවේ නිදහස් සටනට උරදුන් නායකයන් කීප දෙනෙක් ඒ කාලේ බ්‍රිටිෂ් ආර්මියකින් වෙඩි තියලා මරපු ස්ථානය තමයි මේ ඔයගොල්ලන්ට දැන් පේන්න තියෙන්නේ. ඉතින් මේක ඔය කොටු වලින් මාක් කරලා තියෙන්නේ ඒගොල්ලන්ට වෙඩි තියපු බුලට්ස් ගිහිල්ලා බිත්තියේ වැදුණු තැන. අපි ඊළඟට ගියේ අම්රිත්සර් නගරයේ තියෙන තවත් පෞරාණික වැදගත්කමක් තියෙන ස්ථානයක් බලන්න. ඒ තමයි ගෝබින්දා ෆෝර්ට් එක. ඉතින් මම කලින් කිව්වා වගේ සික් අධිරාජ්‍ය නිර්මාතෘ රංජිත් සිං විසින් තමයි මේ බලකොටුව නිර්මාණය කරලා තියෙන්නේ. සික් ජාතිකයන් රංජිත් සිං හඳුන්වන්නේ ඒගොල්ලන්ගේ මහා රජු විදිහට. මේ බලකොටුව නිර්මාණය කරලා තියෙන්නේ 18 වන සියවසේදී.
මේ ඔයගොල්ලන්ට පේන්නේ පංජාබ් වල ලුධියානා නගරයේ ස්ට්‍රීට් වල අපි අද්දපු විදිහ. ඉතින් ලුධියානා වලට හරි පංජාබ් වල ඕනම නගරයකට ඔයගොල්ලෝ එන්න ඉන්නවා නම් ඒ ආපු වෙලාවක බසන්ත අයිස්ක්‍රීම් ගන්න අමතක කරන්න එපා. බසන්ත අයිස්ක්‍රීම් කියලා කියන්නේ පංජාබ් වලටම ස්පෙෂල් වුණු අයිස්ක්‍රීම් එකක්. මේ දැන් ඔයගොල්ලෝ දකින්නේ අපේ කම්පැනි එකේ CEO ගේ ෆාම් හවුස් එක. ඉතින් ඉන්දියාවේ ගොඩක් ව්‍යාපාරිකයෝ මේ විදිහට ෆාම් හවුස් කියලා ඒගොල්ලන්ගේ උත්සව අවස්ථා සමරන්න වෙනම ස්ථානයක් මේන්ටේන් කරනවා. ඉතින් අපේ සංචාරයේ අන්තිම දවසේ අපිටත් ඒ විදිහට යාගේ ෆාම් හවුස් එකේ පාටි එකක් දෙන්න ඒ කම්පැනි එකේ CEO අමතක කරේ නැහැ. ඒ විදිහට අවසන් කරපු සක්සස්ෆුල් කම්පැනිස් එකකින් පස්සේ ලංකාවට එන්න ටේක් ඔෆ් කරනකම් ප්ලේන් එකට අපි බලන් හිටියේ මේ විදිහට. ඉතින් තවත් වීඩියෝකින් හම්බෙමු. Thank you so much අපිත් එක්ක නැගලා හිටියට.